පොද අපි 20යි 26 A level ICT කරන ළමයින්ට එහෙම නැත්නම් ලබන මාසේ එක්සෑම් කරන ළමයින්ට අරගෙන එන මේ මාසේ ප්‍රෝග්‍රෑම් එක past paper discussion එක. එතකොට මේ past paper discussion එකේදී අපි කතා කරන්නේ ආසන්නව පහුගිය අවුරුදු 6ක past papers 6. ඒකේ 20යි ඉඳලා 20යි 25 දක්වා past papers 6ක් සම්පූර්ණ ඩිස්කස් කරනවා. අපි මේ past paper discussion එක අරගෙන යන්නේ මෙන්න මේ වගේ review පොත් හරහා. මේ තියෙන්නේ 20යි 20 review පොත. ඊට පස්සේ මේක 20යි 21 මේක 20යි 23. හරි. එතකොට ඔයාට මේ වගේ 2020 ඉඳලා 2025 දක්වා පේපර්ස් 6ට අදාළව රිවිව් පොත් 6ක් හම්බ වෙනවා. දැන් මේ රිවිව් පොතක් ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ ඔයාලට සම්පූර්ණ මේ පේපර් එක ස්ටඩි කරන්න ඕන දේවල් ටික තමයි තියෙන්නේ. එතකොට මේකෙදි දැන් මේ පේපර් එක ගත්තොත් එහෙම අපි මේ 20යි 20 පේපර් එකේ රිවිව් බුක් එක මේක අපි ඔන්ලයින් ඩිස්කස් කරේ පැය 30ක් ඩිස්කස් කරා. ඒකිවේ මේ ඩිස්කෂන් එක ඇවිල්ලා වෙන කිසිම තැනක නැති විදිහේ ඩිස්කෂන් එකක්. ඒ වගේම මේ කන්සෙප්ට් එකත් වෙන කිසිම තැනක නැති කන්සෙප්ට් එකක්. ඒ කිව්වේ මේක ඩිස්කස් කරද්දී ඔයාට මේකේ රිවිව් ලියන්න අපි ඉඩ තියලා තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා. ඒකට අදාළව රිවිව් එක. ඒ කිව්වේ ඒ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නට අදාළව තියරි ටික මතක් කරගන්න. ඒතර ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඔයාට වැදගත් දේවල් තියෙනවා නම් ඒ පොයින්ට්ස් දාගන්න. ඒවා ඔක්කොම අපි කතා කරනවා. ඒ කියන්නේ ඔයාට හිතලා වෙනම දාගන්න දෙයක් නැහැ. අපි ඔක්කොම මේ ඩිස්කෂන් එක ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි අපි මේකට පැය 30ක කාලයක් ගියේ. ඒක print කරලා තියෙන්නේ ප්‍රශ්න ටික විතරයි. ඔයා අපිත් එක්ක ඩිස්කස් කරන ගමන් තමයි ඔයා මේ පොත කම්ප්ලීට් කරන්නේ. ඒ කියන්නේ ඔයාට එක්සෑම් එකට යන්න කලින් ආයෙ වෙනම පාඩම් කරන්න දෙයක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙන්නම අපි මේ ඩිස්කෂන් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. එතකොට අවුරුදු 6ක මේ විදිහට ඩිස්කස් කරනවා කියලා කියන්නේ ඔයාට සිලබස් එකේ හැම තැනම වගේ මොකද පේපර් එකක් කියලා කියන්නේ A level පේපර් එකක් කියලා කියන්නේ සිලබස් එකේ ගොඩක් දේවල් හැම තැනම වගේ අහුවෙන පේපර් එකක් තමයි A level පේපර් එක. ඒතකොට ඒ වගේ පේපර් එකක් මෙන්න මේ වගේ රිවිව් බුක් 6ක් හරහා රිවිව් කරනවා කියලා කියන්නේ සම්පූර්ණම සිලබස් එකම අස්සක් මුල්ලක් නෑරම අහුවෙනවා ඔයාට ස්ටඩි කරද්දී. ඉතින් ඒ විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපේ past paper discussion එක. ඒත් එක්කම දැන් එක අවුරුද්දක ආව මොන හරි MCQ ප්‍රශ්න ඩිස්කස් කරද්දී ඊළඟ අවුරුදු වලටත් ගැලපෙන්න තමයි අපි ඒක ඩිස්කස් කරන්නේ. එතකොට ඔයාට ඊළඟ අවුරුද්දේ පේපර් එක කරද්දී වෙනමම දැනෙනවා රයිට් ගිය අවුරුද්දේ අර MCQ ටික ඒ අදාළ MCQ ටික හරියට ස්ටඩි කරපු නිසා ඔයාට දැන් මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ MCQ ටික ලස්සනට කරගන්න පුළුවන් කියන එක ඒකේ අර පන්නරය හම්බුණා කියන එක ඔයාට දැනනවා. අපි ඒවා ඇනලයිස් කරද්දී විශේෂයෙන්ම ඔයාට කිය තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඩිස්කෂන් එක යද්දි කියනවා රයිට් මෙන්න 20යි 20 පොත අරගෙන බලන්න 20යි 21 පේපර් එක ඩිස්කස් කරද්දි කියනවා 20යි 20 පොත අරගෙන බලන්නකෝ මේ Python ප්‍රශ්න ටික ඒක එහෙම්මමනේ චූටි චූටි වෙනස්කම් ඇතුව දීලා තියෙන්නේ. ඉතින් ඔයා අර 20යි 20 දී ඩිස්කස් කරපු නිසා දැන් ඔයාට මේක ලේසි වෙනවනේ. ඔන්න ඔහොම අපි ඒවා වෙනමම ඇනලයිස් කරන ගමන් ඔයාට තියරි සම්පූර්ණයෙන්ම ඔක්කොම මතක් කරන ගමන් ඒ වගේම ඔයාලට ස්ටඩීස් කරන්න ඕන පොයින්ට්ස් ටික දෙන ගමන් ඒ සියලු දේවල් එක්ක තමයි අපේ පාස්ට් පේපර් ඩිස්කෂන් එක යන්නේ. ඒකේ මේ විදිහේ රිවිව් පොත් දීලා මේ ප්‍රශ්න වලට අදාළ උත්තර print කරලා දීපු පොත් ඕන තරම් ඇති. හැබැයි ඔයත් එක්ක ඩිස්කෂන් එකකින් පැය 30ක් විතර මේ පොත කම්ප්ලීට් කරන ඔයාත් එක්ක ඔයා නෝට්ස් දාගන්න ගමන් වැදගත් පොයින්ට්ස් දාගන්න ගමන් උත්තර ලියන්න පුරුදු වෙන ගමන් එතකොට මේ ලියන උත්තරයක් ගානේ ඔයා පුරුදු වෙනවා හිතන්න පුරුදු වෙනවා ඒක උත්තරේට හිතන හැටි කියලා දෙනවා කොහේ හරි print කරලා තියෙන එකක් නෙවෙයිනේ මේක අපි ඒ කියන්නේ මේක මම ඔයාට කියලා දෙනවා මෙහෙම හිතන්න මේකෙදි මෙහෙමයි හිතන්න ඕන කියලා ඒ සියලු දේවල් ටික කියලා දෙන ගමන් ඔයාව පොලිෂ් කරන ගමන් තමයි අපි මේ වැඩේ කරන්නේ. ඔයාට ස්මාර්ට් විදිහට මේ වැඩේ කරලා ලස්සනට කොට යන්න පුළුවන් 20යි 26 A level paper එක. ඩිස්කෂන් එකට ජොයින් වෙන ඔයාට මෙන්න මේ වගේ රිවිව් පොත් 6යි. ඒත් එක්කම 20යි 20 ඉඳලා 20යි 25 දක්වා past papers ටික print කරපු ටිකයි. ඒත් එක්කම ඒ past papers වල උත්තර ලියන booklet 6යි. ඒ සියලුම දේවල් එක්ක ඔයාට මෙන්න මේ සෙට් එක රිවිව් පොත් 6ක් අපි ඔයාගේ ගෙදරට එවනවා. එතකොට ඒ පොත්වලටයි
ඩිස්කෂන් එකටයි සම්පූර්ණ ගාස්තුව පොත්වලටයි පේපස් වලටයි ඒ සියලුම ඩිස්කෂන් එකටයි සියලුම ගාස්තුව 6000ක්. හරි. එතකොට ඔයාට මේක බෑන්ක් පේමන්ට් එකක් කරලා විස්තර ටික අරගෙන බෑන්ක් පේමන්ට් එකක් කරලා WhatsApp කරන්න තියෙන. ඊට පස්සේ ඔයාට වැඩි ටික පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් වැඩේ මේකට සෙට් වෙලා පාස්ට් පේපර්ස් ටික කියලා කියන්නේ හැමෝම කියන්නේ ඔයාට පාස්ට් පේපර්ස් ටික කරලා යන්න කියලානේ. ඔයාට මාකින් එක බලාගෙන ওই වැඩේ සාර්ථකව කරන්න බෑ. මාකින් එක බලාගෙන කරන්න බැරි හේතුව තමයි මාකින් එක හදලා තියෙන්නේ කාටද? ගුරුවරුන්ට. ඒකේ තියෙන්නේ short and sweet answers. ඒකේ පෙන්නලා නැහැ උත්තරයක් ගන්න විදිය මෙහෙම MCQ එකට හිතන්න ඕන විදිය මෙහෙම උත්තර ගන්න විදිය එක පෙන්නලා නැහැ. හැබැයි අපි ප්‍රායෝගිකව ඒ සියලු දේවල් වත් එක ඩිස්කස් කරනවා. එහෙනම් වැඩේට සෙට් වෙමු. The Brain Hacking ICT Class by Salit Vijay Tunga.